දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 18 වන සෙනසුරාදා මාතෘකාව තමා ස්වාමින් වහන්සේ ඔබේ මාර්ගෝපදේශකයාය. බයිබල් පාඨය ගීතාවලිය 32:8. ඔබට උගන්වන්නෙමි. ඔබ විසින් යා යුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි. දෙවියන් වහන්සේ ඔබට කොතරම් ප්‍රේම කරනවා දෙයත් ඔබට තනිවම දේවල් සොයා ගැනීමට උන්වහන්සේ කිසිවිටකත් ඔබව අත් නොහරි. අද කටපාඩම් පදය අපට පවසන්නේ ස්වාමින් වහන්සේම ඔබ නිවැරදි මාර්ගය පෙන්වා දෙන බවත් කළ යුතු දේ ඔබට උගන්වන බවත්ය. ඔබ උන්වහන්සේගේ වචනය විශ්වාස කර ශුද්ධාත්මයන්ට සවන් දෙන විට ඔබ සැම විටම ප්‍රඥාවන්ත හා විශිෂ්ට තීරණ ගනු ඇත. දාවිත් මෙය හොඳින් තේරුම් ගත්තේය. ඔහු පැවසුවේ උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යනසේක. ජීවිතය අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබුණත් දාවිත් දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කළේය. දෙවියන් වහන්සේ ඔහුට සෑම පියවරකදීම මඟ පෙන්වූ සේක. එබැවින් අනාගතය ගැන කිසිවිටකත් කනස්සලු නොවන්න. කළ යුතු දේ ගැන දියවුල් නොවන්න. ඔබව මෙහෙයවීමට ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. ඔබට සෑම දවසකදීම ජයගැනීමට උපකාර කිරීමට උන්වහන්සේගේ අනුග්‍රහය දයාව සහ ප්‍රඥාව ඔබට ඉදිරියෙන් ගොස් තිබේ. හලෙලූයා. දැන් ඔයාලට පුළුවන් හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 6 වෙනි පදයට දක්වා කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි ආරාධනා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. ආදරණීය පියාණෙනි, ඔබගේ ප්‍රේමය සහ දයාව නිසා ස්තුතියි. මම ඔබගේ වචනය විශ්වාස කරමි. ඔබ සැම විටම මා සමග සිටින බව මම දනිමි. සෑම දිනකම මාව නිවැරදි මාවතෙහි ගෙන යාම ගැන ඔබට ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.